කහිනවා හොද වෙන්නෙම නැද්ද? අද බෙහෙත් කියලා දෙන්නේ. හද වෙන්නේ නැති කල් පවතින කැස්ස හොද කරගන්න. කොච්චර බෙහෙත් ගත්තත් මේ කැස්ස හොද වෙන්නෙම නැහැ. දැන් මාස ගාණක් එක දිගටම කැස්ස තියෙනවා නේද? ඔය හොද වෙන්නේ නැහැ කියන හැම කැස්සක්ම ඉක්මනටම හොද කරගන්න ඊටාම පැරණි බෙහෙත් වක්ටරුවක් කියලා දෙන්නයි හදන්නේ. හොද වෙන්නේ නැති කැස්ස තියෙන හැම කෙනෙක්ම මේ බෙහෙත් ටික මම කියන විදිහටම හදාගෙන බොන්න ඕන. උදේ නැගිට ගමන් යකිනාරං කොළ තම්බලා හොදට පපුවත් එක්ක මුහුණට දුම් අල්ලන්න විනාඩි 10ක් වගේ යකිනාරං කොළ හොයාගන්න බැරි අය එයාලා දෙහි කොළ ගත්තට කමක් නැහැ. ඒ දුම් අල්ලපු ගමන් මම මේ කියන බෙහෙත හදලා බොන්න. peer ගහේ දැල්ල හරියෙන් peer කොළ 5ක් වගේ කඩා ගන්න. ඒ peer කොළ වලට වතුර අඩු කෝප්ප 5ක් වගේ දාලා ඒකටම බැදගත්ත කොත්තමල්ලි මිටකුත් දාලා ලිපේ තියන්න හොදට නටනකම්. හොදට වතුර පැහුණාම ඒ තැම්බුණ වතුර ටික අරගෙන ඒ වෙලාවෙම උණුවෙන් බොන්න. දෙකම එකම වෙලාවේ කරන්න. හරි දැන් ඔයා එදිනෙදා ජීවිතේ කරගන්න දේවල් කරගන්න ගමන් දවස පුරා මම මේ කියන බෙහෙත හදාගෙන ළඟ තියාගෙන කන්න ඕන. මෙන්න මේ කියන බෙහෙත හදා ගන්න ඔයාලා. ඉස්සෙල්ලම ගන්න අමු ඉගුරු කෑල්ලක්. ඒ අමු ඉගුරු කෑල්ල හොදට සෝදලා කොටා ගන්න. ඒ කොටාගත්ත අමු ඉගුරු වලට බේත් බඩු කඩෙන් ගත්ත තල් සූකිරි ටිකක් දාගන්න. ඒ දෙක හොදට කලවම් කරගෙන ළඟ තියාගන්න. කැස්ස එන වෙලාවට ටිකක් කටේ දාගෙන හොදට සූප්පු කරලා ඒ එන සාරය ගිලින්න. හවස් වෙලා මම මේ කියන කැදේක හදාගෙන බොන්න. ඒක ලොකු සුවයක් ගේනවා ඔයාලට. මම මේ කියන බෙහෙත් ටික හොයාගන්න. එළබටු කොළ කීපයක්, සුදු ලුණු බිකි 5ක්, රතු ලුණු ගෙඩි 5ක් හොයාගන්න. පළමුව බැටි හට්ටියකට වතුර ටිකක් දාලා, හාල් ටිකකුත් දාලා, සුදු ලුණු සහ රතු ලුණු ටිකක් දාලා ලිපේ තියන්න මද ගින්නේ. වතුර ටික හිඳීගෙන එනකොට බටු කොළ ටික දාලා වතුර ගතිය ලාවට හිදෙනකොට පොල් කිරි අඩු කෝප්පයක් එකතු කරගන්න. කිරි ටික කැටි ගැගෙන්නේ නැති වෙන්න හොදට හැදි ගන්න පොඩි වෙලාවක්. ටික වෙලාවකට පස්සේ කෝප්පයකට දාගෙන බොන්න. රාත්‍රී නිින්දට කලින් නැවත යකිනාරන් කොළ හෝ දෙහි කොළ තම්බලා විනාඩි 10ක් දුම් අල්ලලා තමයි නිදා ගන්න ඕන. දවසක් හැර දවසක් උණු වතුරෙන් නාන්න පුරුදු වෙන්න. සීතල කෑම කාන්න එපා. හැම වෙලේම උණු වතුර පමණක් බොන්න. හොදට පරිස්සම් වෙලා. බෙහෙත් ටික උනන්දුවෙන් කරගන්න. ඔය සුව නොවුන කැස්ස දින 10කින් වගේ නිට්ටාවටම සුව වෙයි.